සුබ දවසක් ඔබ සියලුම දෙනාට. මම ෂාන් ටයිල් ගෙදරින්. ෂාන් ඩිසයින් ටයිල් එඩියුකේෂන් සීරීස් එකේ අද පස්වෙනි එපිසෝඩ් එක තමයි අපි කරන්න යන්නේ. ගොඩක් අය අපෙන් අහපු ගොඩක් අය අපිට කමෙන්ට් කරලා තිබුණු ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. ඒ තමයි මොකද්ද මේ ඉන්දියන් ටයිල් කියන්නේ? කොහොමද ඉන්දියන් ටයිල් එකක් අපි තෝරගන්නේ? මොන වගේ ප්‍රභේදද ලංකාවේ තියෙන්නේ ඉන්දියන් ටයිල්ස් වලින් කියන එක අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන මේ වගේ වීඩියෝස් ගේන්නේ අපි මේ ශ්‍රේෂ්ඨ ෆීල්ඩ් එකේ ඉඳලා ඒ තියෙන එක්ස්පීරියන්ස් එක අත්දැකීම් සහ අධ්‍යයනය කරලා තමයි මේ දැනුම වලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අපි ගොඩක් දකින දෙයක් තමයි හරි අවබෝධයක් නැති නිසා මේ ටයිල් සම්බන්ධයෙන් ගොඩක් අය තමන්ගේ මුදල අනිසි ආකාරයෙන් වැය කරනවා. ඔයාට හරි අවුට්කම් එකක් ගන්නේ නැතු. ඉතින් ඒක වළක්ව ගන්න අවශ්‍ය කරන දැනුම තමයි අපි මේ ආකාරයෙන් ෂෙයා කරගන්නේ මේ වීඩියෝ විදියට. ගොඩක් අය කියනවා ඉන්දියන් ටයිල් හරි නෑ, ඇදයි ක්‍රැක් වෙනවා, ලෙවල් නෑ, ෆිනිෂින් නෑ, එහෙම කියලා කියනවා. සමහරක් අය ඉන්නවා ඉන්දියන් ටයිල් එකක් ගන්නවද නැද්ද කියලා හිතේ තියන අය ඉන්නවා. ඉතින් ওই කොටස් දෙකටම මේ වීඩියෝ එකෙන් උත්තර ලැබෙනවා. ඉතින් අපි බලමු දැන් ඉන්දියන් ටයිල්ස් කියන්නේ මොකද්ද කියන එක. අපි ඉන්දියන් ටයිල්ස් බැලුවොත් එහෙම ඉන්දියාව තමයි ලෝකෙ දෙවනියට වැඩියෙන්ම ටයිල් නිෂ්පාදනය කරන්නේ. ඔවුන්ට ලොකු කැපසිටි එකක්, ලොකු හැකියාවක් තියෙනවා ටයිල් නිෂ්පාදනය කරන්න. ඉතින් වසරකට සාමාන්‍යයෙන් 2.4ක් ස්ක්වයර් මීටර් බිලියන් එයාලා නිෂ්පාදනය කරනවා ලෝකෙට. ඒ වගේ තමයි 120ක්, ඒ කියන්නේ ලෝක නිෂ්පාදනයෙන් 120ක් වගේ පහෙන් එකක් මෙයාලා නිෂ්පාදනය කරනවා. සාමාන්‍ය මේක ඉන්දියාවේ අහලා ඇති ගුජරාට් කියන ප්‍රාන්තයේ මෝබි කියන දිස්ත්‍රික්කයේ තමයි මේ ටයිල් නිෂ්පාදනය කරන්නේ. ඉතින් කර්මාන්ත ශාලා 1100 200 අතර ප්‍රමාණයක් මේ මෝබි කියන ප්‍රදේශයේ මේ ගම්මාන විදියට නිෂ්පාදන කටයුතු කරනවා මේ ඉන්දියන් ටයිල් වල. ඒ වගේම මෙයාලා ඉන්ටර්නැෂනල් මාකට් එකට ඩොමස්ටික් මාකට් මොකද ඉන්දියාව ගත්තොත් ලොකු රටක්. එයාලගේ පරිභෝජනවල ගොඩක් ටයිල් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දෙකටම එයාලා නිෂ්පාදනය කරනවා. ඉතින් මම කලින් කිව්වත් වගේ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ්ස් 900ක් විතර වගේ ඉන්දියාවේ නිෂ්පාදනය වෙනවා. එයාලගේ විවිධ ක්වොලිටි වලට විවිධ ආකාරයේ වූ අවශ්‍යතාවල නිෂ්පාදනය වෙනවා. අපි බලමු ඉන්දියන් ටයිල්ස් වල ක්වොලිටි කොහොමද කියලා. ඉතින් මම අර කලින් කතා කරපු විදිහට ඉන්දියාව එයාලගේ රටට වගේම ලෝකයේ අනිත් රටවල් වලට ආසන්න වශයෙන් රටවල් 135කට විතර මෙයාලගේ ටයිල්ස් අපනයනය කරනවා. එතකොට ඒ ඉහළම ප්‍රමිතියෙන් වගේම තමයි ඉන්දියාවේ පාවිච්චිලත් මෙයාලා ටයිල් නිෂ්පාදනය කරනවා. එතකොට මේකේ ප්‍රමිතීන් කිහිපයකින් නිෂ්පාදනය වෙනවා. ඉතින් අපි ටයිල් එක ප්‍රධාන වශයෙන්ම ගන්නකොට ඉන්දියන් ටයිල්ස් වල මේ බ්‍රෑන්ඩ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ලෝකයේ තියෙන ඉහළම බ්‍රෑන්ඩ් නම් වශයෙන් කියන්න බෑ. නමුත් ඉහළම බ්‍රෑන්ඩ් ඉන්දියාවේ තියෙනවා. ඉතින් අපි ටයිල් එකක් ගන්නකොට ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් ඇත්තටම ලංකාවේ තියෙන ටයිල් එකකටදී හොඳ ටයිල් එකක් අපිට ගන්න පුළුවන්. කොස්ට් එකත් අපිට අඩු වෙයි. ඉතින් කොස්ට් එක ගැන අපි කතා කරනවා නම් ඉන්දියාවේ ටයිල් එකක් නිෂ්පාදනය කරන්න යන වියදම ඉතාමත් අඩුයි. ඉතින් ඒකට හේතු තමයි ප්‍රධාන වශයෙන්ම මේ ටයිල් නිෂ්පාදනය සඳහා ගන්න මැටීරියල් එහෙමත් නැත්නම් අමුද්‍රව්‍ය මිල ඉතාමත් අඩුයි. ඉන්දියාව තුලින්ම තමයි සියලුම අමුද්‍රව්‍ය හොයාගන්නේ. ඒත් එකම ශ්‍රමය ඉතාමත් අඩුයි. ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්ත හරි ලේසි සහ මේකේ ටයිල් එකක් බර්න් වෙන්නේ නැත්නම් ටයිල් එක පුච්චන්නේ මේ ගෑස් වලින්. ඉතින් අපිට සාපේක්ෂව යාලට ඒ සම්පතක් තියෙනවා. ඒ නිසා ටයිල් එක නිෂ්පාදනය කරන්න යන පිරිවැය ඉතාමත් අඩුයි අපිට සාපේක්ෂව සහ මෙයාලා විශාල වශයෙන් කියන මාස් වොලියුම් විශාල නිෂ්පාදනයක් කරනවා. ඒ නිසා යාලට කොස්ට් එක per head කොස්ට් එක ඉතාමත් අඩුවෙන් කරන්න පුළුවන්. රයිට්, අපි දැන් බලමු ලංකාවට ඉන්දියාවෙන් එන ටයිල්ස් මොනවද ඒවේ ක්වොලිටිස් මොනවද ඒවේ ප්‍රභේද මොනවද අපි කන්සිඩර් කරන්න ඕන කියන දේවල් ටික අපි චුට්ටක් බලමු. ඉතින් ඉන්දියාවෙන් දැනට ඩිසයින්ස් එහෙමත් නැත්නම් අපි කතා කරොත් එහෙම මාදිලි බ්‍රෑන්ඩ්ස් 140කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. ඉතින් ඒ 140 අතරේ අපි කලින් කතා කරපු විදියට යුරෝපියන් ස්ටෑන්ඩඩ් හයි ක්වොලිටි ටයිල්ස් වගේම එයාලගේ රටට ඩොමෙස්ටික් නිෂ්පාදනය කරන ඒ වගේම තමයි නිෂ්පාදිත ක්වොලිටි එක අඩු ටයිල්සුත් ලංකාවට එනවා ඉන්දියාවෙන් නිෂ්පාදනයක් විදියට. ඒ නිසා අපි ඉන්දියන් ටයිල් එකක් ගන්නකොට හරි අවබෝධයක් තියෙනවා. ඉතින් ගොඩක් අය පටල ගන්න දෙයක් තමයි මේ ඉන්දියන් ටයිල් කියන එක කුලකයක කියලා. දැන් එක තැනකින් එන ටයිල් එකක්, එක ක්වොලිටි එකකින් එන ටයිල් එකක් කියලා තමයි හිතන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට සමහරක් අපි බලනකොට කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටිය බාස්ලා සමහර ෂොප් වල අය පවා හරි අවබෝධයක් නැහැ. සමහරක් අයට තමන්ගේ කස්ටමර්ට මේක හරියට රීඩ් කරලා දෙන්නේ. ඒ වගේම තමයි ටයිල් එක ක්වොලිටි එක අඳුර ගන්න හැකියාවක් නැති බව අපිට හැඟිලා යනවා. ඉතින් මේකේ ක්වොලිටි එක ගැන කතා කරද්දී අර ඉහළම තත්ත්වයක තියෙන ක්වොලිටි එක ගේනවා වගේම තමයි සමහරක් තැන්වලදී අපිට ආරංචිලා තියෙනවා, අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ ටයිල් වල ප්‍රොඩක්ෂන් එක උදාහරණයකට ඉන්දියාවේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි එක අඩු වෙලා ඒක රිජෙක්ට් කරද්දී කම්පැනි
සමහරක් ඒවා සේල්ස් කරනවා. නැත්නම් අර වෙන්දේසි දාන. ඒ වෙන්දේසි දාලා බොක්ස් වල A grade කියලා ගහලා එන ඒවාත් තියෙනවා. දැන් අපිට බොක්ස් එකක් අපි ගොඩක් කරලා හැමෝම තියෙන බොක්ස් එකේ A grade කියලා ගහලා තියෙනවා. 3++ කියලා ගහලා තියෙනවා. ඔහොම කියලා කියනවා. නමුත් ඕන කෙනෙක්ට පුළුවන් බොක්ස් එකක් ක්‍රියේට් කරගන්න අපිට කියන ඕනම විදියකට කම්පැනි එක ගහලා යවනවා බොක්ස් එකක්. එහෙම නෙමෙයි බලන්න ඕන. ටයිල් එකේ ක්වොලිටි එක ඒ වගේම තමයි ටයිල් එකේ බ්‍රෑන්ඩ් එක බලන්න ඕන. මොකද ටයිල් එකේ බ්‍රෑන්ඩ් එක ඔයාලා දැන් ලෝකයේ අපි තාක්ෂණ අතින් දියුණුයි අපි පාවිච්චි කරන ෆෝන්ස් AI යූස් කරනවා. ඉතින් Google යූස් කරන අපිට ඕන දෙයක් අපිට පුළුවන් එකේ ක්වොලිටි එක බලන්නේ බ්‍රෑන්ඩ් එක බලන්න බ්‍රෑන්ඩ් එකේ තියෙන සර්විස් එක බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. තවත් වැදගත් දෙයක් ගැන අපි කතා කරන්න ඕන ඉන්දියන් ටයිල්ස් ගැන. ලංකාවට හොඳ ටයිල්ස් හොඳ ඩිසයින්ස් එද්දි ඒ කියන්නේ හොඳ කම්පැනි වලින් ටයිල්ස් එද්දි ඒකේ ලංකාවේ සේල් එකක් වෙනවනම් උදාහරණයක් විදිහට මේ මාසෙ ගෙනෙල්ලා ඒකේ හොඳ සේල් එකක් හොඳ කම්පැනි එකකින් සේල් එකක් වෙනවනම් අනික් කම්පැනිස් බලන් ඉන්නවා ඒක බ්‍රෑන්ඩ් එක කොපියක් ගහන්න. ඒක කොපි කරලා වෙන බ්‍රෑන්ඩ් එකකින් එනවා ඊළඟ මේ ෂිප්මන්ට් එකේදී. ඉතින් කස්ටමර් දන්නේ නැහැ මොකද එකම ඩිසයින් එක මේ නමුත් එකම මාදිලිය නමුත් වෙන්නේ ක්වොලිටි දෙකකින්. ඉතින් ඒක අපිට අතලා තියෙන අපි ඩිසයින් කරන ටයිල්ස් මෙහි අපි ඩිසයින් මහන්සිලා ඩිසයින් කරලා ගෙනාවට පස්සේ ඊළඟ පාරෙද්දී අපිට කලින් අනිත් එක ගහලා ගේන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා හරි අවබෝධයක් තියාගන්න ඕන. අර මං ඔය ටයිල් එකක් අපි සිලෙක්ට් කරද්දී බ්‍රෑන්ඩ් එක ගැන හරි අවබෝධයෙන් වැඩ කරන්න ඕන. මොකද හොඳ බ්‍රෑන්ඩ්ස් වල තියෙන ඒ ඩිසයින්ස් කොපි කරාට ඒකේ කල්පැවැත්ම ඒ වගේම තමයි ඒකේ තියෙන ෆිනිෂින් එක ගන්න අමාරුයි. අපි දැන් බලමු ලංකාවේදී ඔයා ඉන්දියන් ටයිල් එකක් මිලදී ගන්නකොට කන්සිඩර් කරන්න ඕන කරුණු මොනවද කියන එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔයා ටයිල් එකක් ගන්න ගියපු මුලින්ම අපි බලන්න ඕන මම අර කලින් කිව්වත් වගේ මේකේ ඉන්දියාවේ ඒ කම්පැනි බ්‍රෑන්ඩ් නේම් එක මොකක්ද කියලා. ඔයා ෂොප් එකට ගියාට පස්සේ අහන්න ඕන හරියට මොකක්ද මේකේ බ්‍රෑන්ඩ් නේම් එක. ඊට පස්සේ මේකේ මොකක්ද මේ ස්පෙસિෆිකේෂන් මොනවද මේකට ඔරොත්තු දෙන්නේ. වෝටර් ස්ටේෂන් ලෙවල් එක කොහමද? ඒ වගේම මේකේ ස්පෙක් මොනවද තියෙන්නේ? මේකේ තියෙන ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට්ස් මොනවද? එතකොට SLS තියෙනවද? මේ කියන දේවල් සම්බන්ධයෙන් ඔයාට අහලා දාලා අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් වගේ ඉන්ටර්නෙට් එක යූස් කරලා මේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඒක ඔයාට සර්ච් කරලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ටයිල් එක මිලදී ගන්න ගියාට පස්සේ හොඳ සර්විස් එකක් තියෙන ආෆ්ටර් සර්විස් එකක් තියෙන තැනකින් තමයි ඔයා ගන්න ඕන. ඒත් එක්කම අහන්න ඕන මේකේ ෆැක්ටරි මැනුෆැක්චර් ඩිෆෝල්ට්ස් ආවොත් කොහොමද ඔයාලගේ මේ ෆීඩ්බැක් එක ඔයාලා මොකක්ද ඒක දෙන රෙස්පොන්ස් එක කියලා අහන්න ඕන. ඉතින් ගොඩක් මොකද ටයිල් එක විශේෂයෙන්ම අපිට ෆෝල්ට් එකක් එන්නේ ටයිල් එක අල්ලන්න ගියාට පස්සේ. ඔයාලා ටයිල් අහලා ඇති ටයිල් එක ඇදයි ඒක පරස් තියනවා එහෙම කියලා අහලා ඇති. ඉතින් ඒ වගේ තැන්වලදී ඔයාට පුළුවන් මේ වාගේ සප්ලයර් හරහා ඒක රීප්ලේස් කරගන්නවා හරියට ඒ සම්බන්ධයෙන් කතා කරලා තිබ්බනම්. සාමාන්‍යයෙන් 2x4 ටයිල් එක වගේ ටයිල් එකක් ගත්තා පස්සේ පොඩි නැචරල් ඩීවියේෂන් එකක් තියෙනවා. ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ඒක තමයි අපි සාමාන්‍ය ලෙවල් ක්ලිප්ස් ඒ වගේ දේවල් යූස් කරලා මේක නැචරල් ඩීවියේෂන් එක පොඩි දශම ගානක තියෙන්න පුළුවන්. නමුත් අපි මේ එජස් ඒවන් නැත්තම් මේ පරස් කියන තැන් වලදී ඒ කියන්නේ හරි ටයිල් එකක් ගත්තේ නැත්නම් හරි ක්වොලිටි ටයිල් එකක් ගත්තේ නැත්නම් ඒක තියෙනවා ඒක අපිට ලෙවල් ක්ලිප් වලින් සහ අනිත් දේවල් වලින් ඒක හරි ආකාරයට ගන්න අමාරුයි. ඒ නිසා ඔයාලා ටයිල් එකක් ගන්න යනකොට මෙන්න මේ දේවල් ගැන කන්සිඩර් කරන්න. ඉතින් ඒත් එක්කම මේ ටයිල් එකේ ස්පෙસિෆිකේෂන් ඔයාගේ අවශ්‍යතාවය අපි ගත්තොත් එහෙම අපි කලින් වීඩියෝ එකේ කතා කරලා ටයිල් තියෙනවනේ අපි සිංගල් ලේයර් ඩබල් ලේයර් ෆුල් බොඩි ඔය ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ඔයාගේ ඒ අවශ්‍යතාවයට ගැළපෙනම ටයිල් එක ගන්න ඕන. දැන් අපි බලමු මේ ඉන්දියන් ටයිල් වල මිල පරසරය කොහොමද තීරණය වෙන්නේ කියලා. ඉතින් මම සාල උදාහරණයක් විදිහට ගන්න 2x4 ටයිල් එක මොකද ලංකාවේ ප්‍රචලිතම ටයිල් එක වගේම තමයි ඒක තමයි සාමාන්‍යයෙන් දානවන ටයිල් එක මේ තියෙන කන්ඩිෂන් එකේ. ඉතින් අපි මිල ගත්තොත් එහෙම ලයිට් කලර් එහෙම නැත්නම් සුදු පැහැයට හුරු කලර් එක ටයිල් එක ප්‍රයිස් එක රුපියල් 2300 400 500 ඉඳලා රුපියල් 3800 900 ඒ වගේ රේන්ජ් එකකට මේ 2x4 කියන කැටගරිය ඉන්දියන් ටයිල්ස් වල යනවා. ඉතින් ඒත් එක්කම මේකේ ඔය අපි බලන්න ඕන දෙයක් තමයි ඉතින් එකම ටයිල් එකම සයිස් එකේ ටයිල් එක ඇයි මෙහෙම මිල පරිතරයක යන්නේ කියලා. ඉතින් එතෙන්දි තමයි තීරණය වෙන්නේ මම අර කලින් කියපු බ්‍රෑන්ඩ්ස් ඒ වගේම ප්‍රොඩක්ෂන් කොස්ට් එක සහ එකේ තියෙන අලුත් කන්සෙප්ට් වලට යන ඒවා ඒ දේවල් තීරණය වෙනවා මේ මිලත් එක්ක. ඉතින් අපි අනිවාර්යයෙන්ම ගන්නකොට මම අර කලින් කියපු විදිහට හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒ වගේ තමයි ඒකේ තියෙන අර අන්තර්ජාතික පිළිගැනීම සම්බන්ධයෙන් දැනගෙනම මෙලදී ගැනීමක් ගන්න ඕන. ඉතින් අපිට සමහරක් අවස්ථාවලදී කියන්න බෑ මිල අඩු ටයිල් එක කොලි නෑ කියලා කියන්න බෑ. මොකද සමහරක් අවස්ථාවලදී ඒ කන්සෙප්ට් මේ කියලා අඩුවෙන් නැත්නම් අපි කියමු ට්‍රෙන්ඩ් එකේ නැත්නම් සමහර වෙලාවට කන්සෙප්ට් එක ගණන් අඩුවට යන අවස්ථාවක් තියෙනවා. ඒ කොහොම වුණත් අපි ගනිද්දි අර මම කියපු හොඳ රිපියුටේෂන් එකක් තියෙන සහ මේකේ හොඳ සර්විස් එකක් තියෙන
බ්‍රෑන්ඩ් එකක් ආයතනයක් තෝරගෙන ටයිල් ලෑබ් මිලදී ගන්න එක තමයි ඔයාලගේ අනාගතේ හොඳ. ඉතින් තව දැන් මේත් එක මතක් කරන්න ඕන අපි ටයිල් ලෑබ් ගොඩක් වෙලාවට ගන්න ගියාට පස්සේ මේ අපි අහන්නේ එක්කෝ ටයිල් කරන බාස් ගෙන් වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් කරන කෙනාගෙන් වෙන්න පුළුවන්, නැත්නම් තව යාළුවෙක්ගෙන් වෙන්න පුළුවන්. ඉතින් හැම වෙලේම චුට්ටක් බලන්න ඒ උපදේශ ගන්න ඒ කෙනා සුදුසුද කියන එක. මොකද ගොඩක් වෙලාවට දැන් නව ප්‍රවණතා එහෙමත් නැත්නම් අලුත් තාක්ෂණයේ මේ ටෙක්නොලොජි එක එද්දි මේක සම්බන්ධයෙන් ඒකට එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ගෙන් තමයි ගන්න ඕනේ. දැන් මම අපිට ගොඩාක් වෙලාදී අපිට හම්බෙලා තියෙන උදාහරණයක් කොළඹින් පිට වගේ ටයිල් කරන්න යනකොට ගොඩක් අපේ ඉන්න ටයිල් බාස්වරුන්ගේ අදහස තියෙන එක ගොඩක් වෙනස් මෙහෙට වැඩිය. මොකද එයාලට මුසු වෙන්න නැත්නම් අතර එක්ස්පීරියන්ස් එක ගන්න වෙලා නැහැ නව තාක්ෂණයත් එක්ක. ඉතින් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ එයාලගේ වැරද්දක් නෙමෙයි. නමුත් අර අපි අවබෝධයක් ගන්නිද්දී ඒ කියන්නේ වගේ තමයි ඇඩ්වයිස් එකක් ගද්දී ඒක ගන්න හොඳම කෙනාද සුදුසුම කෙනාද කියන එකත් පොඩ්ඩක් අවබෝධයක් ගන්න ඕනේ මේ ස්පෙෂලි මේ ඉන්දියන් ටයිල්ස් වලදී. මොකද අපි දැකලා තියෙනවා ගොඩාක් මේ කොළඹින් පිට පරිබාහිර ප්‍රදේශවල ටයිල්ස් තියෙනවා මේ ඒවා කිසිම ප්‍රමිතියක් කිසිම ගුණාත්මක භාවයකින් තොරව තමයි ටයිල් කරන්නේ. නමුත් ඉතින් අවබෝධයකුත් නැහැ, ගන්න කෙනාට අවබෝධයකුත් නැහැ, කරන කෙනාට අවබෝධයකුත් නැහැ. ඉතින් ගිහිල්ලා ටයිල් එක අල්ලනවා ලක්ෂ ගණන් වියදම් කරලා. නමුත් අන්තිමේදී එයාලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය එන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි ඉන්දියන් ටයිල් ගැන කතා කරොත් ඉන්දියන් ටයිල්ස් වල ලංකාවේ ඇතුලේ විවිධ ප්‍රභේද තියෙනවා. ඉතාමත් හොඳ ක්වොලිටි ටයිල්ස් තියෙනවා. ඒ වගේ තමයි ක්වොලිටින් අඩු ටයිල්ස්ුත් තියෙනවා. ඉතින් අපි ටයිල් එකක් තෝරගන්නකොට හරි අවබෝධයකින් ගන්න ඕන. අපි හොඳ ඉන්දියන් ටයිල් එකක් නිසි ආකාරයෙන් තියෙන ඉන්දියන් ටයිල් එකක් ඔයා යොදාගත්තොත් ඔයාගේ ප්‍රථමයෙන් ඉකොනොමික ආර්ථිකයට වාසිදායක වෙනවා. ඒ වගේම තමයි ඔයා ගන්න තීරණයට ඔයාට ඒකට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. ඒවත් එක්කම හොඳ ඩිසයිනින් තියෙනවා. ඔය ඩිසයින් කන්සෙප්ට් එක හරියට කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තමයි ඔයාගේ ගෙදර අර වියදම ගොඩක් සාමාන්‍ය 130-40ක ප්‍රමාණයකින් අඩු කරගෙන හොඳ විදිහට කරන්න පුළුවන් හොඳ ඉන්දියන් ටයිල් එකකට ගියොත්. ඉතින් එතෙන්දී සිලෙක්ෂන් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද සමහර රුපියල් 100ක් 200ක් 300ක් නිසා තමන්ගේ මුළු අනාගත නිවසම ප්‍රශ්නකාරී තත්ත්වයන් උදා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හරි අවබෝධයකින් හොඳ තැනකින් ගැලපෙන තැනකින් අපේ ඔළුව පාවිච්චි කරලා අපි කොච්චර කරත් අපි කොමන් සෙන්ස් යූස් කරන්න ඕන සහ අපිටත් දැනුමක් තියෙන්න ඕන සහ අපිට වගකීමක් තියෙනවා අපේ ගෙදරට අපි හදාද්දී හොඳ දේ හොඳ විදිහට හොයාගන්න. ඉතින් ඒ නිසා මේ හරි අවබෝධයෙන් යුතුව වැඩ කරන්න මගේ පුද්ගලික මතය තමයි ඉන්දියන් ටයිල්ස් වල හොඳ ඉන්දියන් ටයිල්ස් තියෙනවා. ලංකාවේ ටයිල්ස් වලදී හොඳ ටයිල්ස් තියෙනවා. ඒවා හරියට තෝරගන්න ඕන. ඒ තෝරගෙන ඒ දේවල් කරන්න සහ තත්ත්වයෙන් බාල ටයිල්ස් වලට යන්න එපා. ඉතින් මේ කියන දේවල් ටික අපි කතා කරපු දේවල් ටික වැදගත් වෙයි කියලා හිතනවා. හැම වෙලාවකම තමන් ගනිද්දි තමන් ගන්න ටයිල් එකේ බ්‍රෑන්ඩ් එක, ඒක ස්පෙસિෆිකේෂන් මොනවද ඒකට තියෙන තත්ත්ව සහතික සහ ලංකාවේ මොනවද කරලා තියෙන සර්විස් එක ඒත් එක්කම ඔයා ෂොප් එකකින් ගන්න ඕනේ ඒ ටයිල්ස් අරන් ගිහිල්ලා එයා අල්ලලා තියෙන්නේ කොහෙද? ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ටයිල් එක මිලදී ගන්න. ටයිල් එක මිලදී කරගෙන අර ආෆ්ටර් සර්විස් එකත් බලන්න. මොකද ටයිල් එකට මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ? මෙහෙම ක්‍රැක් වුණොත් මොකද වෙන්නේ? ඒ වගේ දේවල් ටිකක් යාගෙන් අහන්න. අහලා ඉවරලා ඒ සර්විස් එකත් එක්ක හරියට ගන්න. ඉතින් හොඳ ඉන්දියන් ටයිල් එකක් දාලා ඔයාට ඔයා හිතනට වැඩිය ආර්ථික තත්ත්වය ආර්ථික නැත්නම් අපි වියදම් කරන මුදල අඩු කරගෙන හොඳ ලක්ෂරි විදියට ගේ හදාගන්න පුළුවන් හරියට මේ ඉන්දියන් ටයිල් එකක් යොදාගත්තොත්. ඉතින් ඔයාලට අපෙන් දෙන්න තියෙන දැනුම අද මේ සම්බන්ධයෙන් මෙච්චර. ඉතින් ඒත් එක්කම අපි ඉල්ලා සිටිනවා ඔයාලා අපේ පේජ් එක නැත්නම් අපි මේක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. ඒක අපිට ලොකු හයියක් වෙනවා. ඉතින් ඔබ සැමටම බොහොම ස්තුතියි. මම ශාන් ටයිල්ගෙද